කරන කතා ඩයස්පොරාව සම්බන්ධ වෙන කතාව සහ උතුර ගිහිල්ලා කරන සමහර ප්‍රකාශ. දැන් ආණ්ඩුවට අවබෝධයක් නැද්ද මේ හරහා අතිබහුතර දකුණේ ජනතාවගෙන් ඔවුන්ට සිදුවන අවාසිය? නෑනේ ඒගොල්ලෝ එකට ප්ලෑන් එකක් හදාගෙන ඉන්නවානේ. මොකද්ද ප්ලෑන් එක? විදේශගත ශ්‍රී ලාංකිකයාට ඡන්ද බලය දීම. ඊළඟ තීරණාත්මක මැතිවරණයට පෙර. හරිද? වතුකොරේට අපේ බදු මුදල් වලින් වතුකොරේ මිනිස්සුන්ගේ පඩිය වැඩි කරානේ. ධම්මික පෙරේරාගේ බත්තේ වැඩ කරන මේ නඩරාජගේ වැටුප වැඩි කරා අපි ගෙවන බදු මුදල් වලින්. ඒ මිනිහා ඒ වැඩි වෙච්ච ගාන ගන්න ධම්මික පෙරේරාට වැඩියෙන් වැඩ කරලා ලාභ හොයලා දෙනවා. ඉෂාරගේ වත්තේ වැඩ කරන සෙල්ලම්මට අපි අපේ බදු මුදලින් අනුර කුමාර යාගේ මුදලින් වගේ වැඩි කරලා දුන්නා. ඒ දුන්නේ වතුකොරේ පිනවල තියාගන්න. ඒකෙන් ධම්මික පෙරේරා ඉෂාරලත් පින වෙනවා වතුකොරේ මිනිස්සු අහිංසක මිනිස්සු පින වෙනවා. එතන ඡන්ද කුට්ටිය ඒක. අතන විදේශගත ශ්‍රී ලාංකික ඡන්ද කුට්ටිය. ඊළඟට සුළු ජාතික අනෙක් ඡන්ද කුට්ටීන් වලින් හැකිතාක් ප්‍රමාණය. ඒක අය පිනවීම මගින් ඊළඟට සිංහල සමාජයේ නැති වෙන සිංහල සමාජයේ ඉතුරු පංගු තියෙන පංගු ආණ්ඩු විරෝධී පංගුව 3-4කට බෙදා ගැනීම. බෙදීම ඔබ කියන්නේ 29 සැලැස්මද? නෑ නෑ ඒක තමයි ඒගොල්ලෝගේ ඔළුවේ වැඩ කරන ක්‍රමය. විපක්ෂය බෙදනවා කියන එකද කියන්නේ? නෑ බෙදන එක. බෙදලා වාසිය ගන්න. බෙදන එක. බෙදන විදිය ඒගොල්ලෝ තමයි බෙදන විදිය කරන්නේ. ඒ කියන්නේ ඡන්ද ටික බෙදනවා කියන එක. බෙදනවා. එතකොට ඒ මගින් නැවත සුළුතර ජනාධිපතිවරයෙක් 150 පන්නපු කෙනෙක් නෙවෙයි. සුළුතර ඡන්දෙන් ජනාධිපති ධූරය නැවත අත්තියා ගන්න බල. කලිනුපත්තුනේ